අද සාදරයෙන් පිළිගන්නවා රුචි ටෙක් YouTube channel එකේ ඉන්න තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න ඔයාලා හැමෝම බලන් ඉන්න ඩරාස් 11 sale එක මේ මාසේ 10 වෙනිදා හරියටම රෑ 8ට පටන් ගන්නවා. ඉතින් ඔයාලා දන්නවා ඩරාස් 11 sale එක කියන්නේ ගොඩක් අඩුවට භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ඩරාස් එකෙන් තියෙන හොඳම offer එකක්. ඉතින් ඩරාස් එකේ මේ පාර මේ 11 offer එක වෙනදටත් වැඩිය ගොඩක් හොඳට මේ පාර arrange කරලා තියෙනවා. ඉතින් මේ වාර ඩරාස් 11 සේල් එකේ ෆාස්ට් ෆින්ගර් ෆ්ලෑෂ් සේල් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සේල් එකෙන් ඔයාලට රුපියල් 11ට, ඒ වගේම 111ට, 1111ට, 11111ට වගේ වඩු මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ පාර මේ 11 සේල් එක වෙනතරත් වැඩිය හොඳට arrange කරලා තියෙනවා කිව්වේ මොකද ඔයාලට රුපියල් 11ට බයිසිකල් ගොඩක් හොඳ ටේබල් මෙන්න මේ වගේ වටින දේවල් රුපියල් 11ට වගේ අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 111ට යනකොට ෆෑන් JBL මෙන්න මේ වගේ වටින දේවල් වලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ගොඩ දෙනෙක් බලන් ඉන්න ගොඩ දෙනෙක් ටාගට් කරන් ඉන්න 11111ට ඔයාට ගොඩක් වටින දේවල් මේ පාර මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ පාරත් TV ඒ වගේම ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් මෙන්න මේ වගේ වටින දේවල් ගොඩක් මේ පාර දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වටින දේවල් ඔයාට ගොඩක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක්වත් මිස් කරන්න නැතුව බලන්න. මොකද අනිවාර්යෙන් ඔයාටත් රුපියල් 11ට මේ වටින භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා රුපියල් 11ට අපි කොහොමද හරියටම භාණ්ඩයක් ඕඩර් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක අද දාලා තියෙන්නේ නොවැම්බර් 5 වෙනිදානේ. ඉතින් නොවැම්බර් 10 වෙන්න තව දවස් 5ක්ම තියෙනවා. ඔයාලට මේ දවස් 5 ඇතුළත මේ වීඩියෝ එක බලලා ඔයාලට මේකට රෙඩි වෙන්න පුළුවන්. ඉතින් නොවැම්බර් 10 වෙනිදාට පස්සේ ඔයා මේක බලනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට තවමත් රුපියල් 11ට භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඉතින් නොවැම්බර් 10 පහ වුණා කියලා දුක් වෙන්න එපා. මේ වීඩියෝ එක බලන්න ඔයාට අනිවාර්යෙන් රුපියල් 11ට භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් ඩරාස් එකෙන් භාණ්ඩ මිලදී ගන්න ඉගෙන කරන්නේ. ඉතින් අපිට මේ ඩරාස් ඇප් එක හරහා මුදල් උපයන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ගැන වීඩියෝ එකක් මම ඉස්සරහට මගේ channel එකෙන් අරන් එනවා. ඉතින් මේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ වලට දාපු ගමන් බලා ගන්න පුළුවන්. හරි ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි යන් ඩරාස් ඇප් එකට. ඩරාස් ඇප් එකට ගිහිල්ලා බලමු මේ offer එකේ මොනවද තියෙන්නේ. මේ offer එකේ තාම අපිට මොනවද බලා ගන්න පුළුවන්. රුපියල් 11කට කොහොමද අපි භාණ්ඩයක් order කරගන්නේ කියලා. හරි අපි යන් වීඩියෝ එකට. ඉතින් ඩරාස් ඇප් එකට ආවම ආට උඩින්ම මෙන්න මේ විදිහේ ඩරාස් 11 සේල් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට උඩ තියෙන ඩරාස් 11 සේල් එක ක්ලික් කරනවා. හරි මේ විදිහට මම ඩරාස් 11 සේල් එක ක්ලික් කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ උඩින්ම 1 rupees game කියලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 1ට ඔයාට ටීවී එකක්, ඒ වගේම රුපියල් 1ට ඔයාට AC එකක් දිනා ගන්න පුළුවන්. ඉතින් මේක පොඩි ගේම් එකක් කරන්න තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ ගේම් එක ගැන කියලා දෙන්නම්. හරි මම දැන් ඔයාලට මේ 1 rupees ගේම් එක කොහොමද අපි හරියටම කරන්නේ කියලා දෙන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 1ට ටීවී එකක් තියෙනවා. ඒ වගේම මේ පැත්තට ආවම රුපියල් 1ට AC එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ 1 rupees ගේම් එක වින් කළා මේ ටීවී එක ඒ වගේම AC එක දිනාගන්නේ කොහොමද කියලා. ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මෙතන 1 rupees ටීවී එකක් තියෙනවා. ඉතින් මම මේක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක රුපියල් 1යි. ඉතින් මෙන්න මේ අඟල් 65 4K UHD ස්මාර්ට් TV එක රුපියල් 1යි වෙන්නේ. ඉතින් අපි කොහොමද මේ ගේම් එකට ජොයින් වෙන්නේ? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන රුපියල් 1ට buy now කියලා තියෙනවා. මෙන්න මේ විදිහට මම buy now දෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් total එකේ තියෙන රුපියල් 1යි. මම මේක දැම්ම ඕඩර් කරන්න යන්න එපා. මොකද මේක හරියටම පටන් ගන්නේ නොවැම්බර් 10 වෙනිදා. ඉතින් නොවැම්බර් 10 තමයි අපි මේක ඕඩර් කරගන්න ඕනි. ඉතින් ඔයාලට කැමති නම් මේ විදිහට මේක add to cart දීලා තියාගන්න පුළුවන්. ඉතින් මේකත් ඒ විදිහටම add to cart දීලා තියාගන්න පුළුවන්. ඉතින් මේක දැම්ම ඕඩර් කරන්න නැතුව ආ නොවැම්බර් 10 හරියට මේක ඕඩර් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ 1 rupees ගේම් එකට ජොයින් වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලා ඩරාස් ඇප් එකට ගිහලා බලන්න මේ විදිහට පල්ලහට ආවම how to join and win කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ස්ටෙප් 4 දීලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට daily mission list එකක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ list එක හැමදාම කරන්න ඕනි. ඉතින් මෙන්න මේ ටික කරාම ඔයාට බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි ටීවී එකට මං ගියා. ඊට පස්සේ මේ විදිහට buy now දුන්නාම අපේ Gmail account එක විතරයි තියෙන්නේ. අපේ address එකක් දාන්න නැහැ. ඉතින් අපි මේක win කරේ නෑනේ. අපි win කරොත් අපේ Gmail account එකත් තමයි මෙයා mail එකක් එවලා කියන්නේ අපි win කරා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ 1 rupees game එක තියෙන්නේ. ඉතින් ඔයා නොවැම්බර් 10 මේක order කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට daily mission ටික complete කරලා ඔයාට මේ 1 rupees game එක win කරගන්න පුළුවන්. ඉතින් මේ ටික කියවන්න මම දැන් කියවන්න යන්නේ නැහැ. එන හැල්ලක් දීලා දෙනවා ඉංග්‍රීසි වලින්. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි අපි දැන් මෙතන මුලින් නම් තියෙන ටික කතා කරමු. ඉතින් මෙතන පහළ කොනෙන් බලා ගන්න පුළුවන් මෙගා ඩීල්ස් කියලා එකක් තියෙනවා. ඉතින් මේකට ගියාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන වවුචර් ටිකක් තියෙනවා. ඒ ටිකත් ගන්න ඕනි. මේ විදිහට වවුචර් ටික ඔයාලට ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන වවුචර් හැම එකම ඔයා ගන්න.
ඉතින් මේ දරස් 1111 මෙගා සේල් එකත් ගොඩක්ම වාසි. මොකද අපි කඩෙන් මිලදී ගන්නවට වැඩිය ගොඩක් අඩු මුදලට මේක හරහා ඔයාලට භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විදිහට මෙතන මුලින්ම තියෙන භාණ්ඩ ටික මිල, ඒ වගේම ඒක අඩු කරලා දැන් තියෙන ප්‍රයිස් එක ඔයාලට කියාගෙන යන්නම්. ඉතින් ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මේ විදිහට Samsung Galaxy A17 5G ෆෝන් එකක් තියෙනවා. ඉතින් මේකේ වෙළඳපොළ මිල වෙන්නේ රුපියල් 72990යි. ඉතින් මේ ඔෆර් එකෙන් 11%ක ඔෆර් එකක් දීලා තියෙනවා. ඉතින් දැන් මිල මේක රුපියල් 64727ක් විතරයි වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පල්ලාට ආවම තව මෙන්න මේ විදිහට ෆෝන් බ්‍රෑන්ඩ් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පහළට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් iPhone 20 Pro එකක් තියෙනවා. ඉතින් මේකේ වෙළඳපොළ මිල වෙන්නේ 1,90,000ක්. ඉතින් මේක 138ක ඔෆර් එකක් දීලා තියෙනවා. ඉතින් දැන් මේක මිල වෙන්නේ 1,17,970ක්. ඉතින් ඒකට ගොඩක් ලොකු ඔෆර් එකක් ඇවිල්ලා තිනවාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ටෙලිවිෂන් පැත්තට ආවත් ඒ විදිහම තමයි මෙතන පළවෙනි ටීවී එක 1,79,999ක් වෙනවා. ඉතින් ඒක වාට 1,47,550කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තේ තව ටීවී එකක් තියෙනවා. ඒක 35,000යි වෙළඳපොළ මිල වෙන්නේ. ඒක වාට මේ ඔෆර් එක හරහා රුපියල් 27,000කට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ගොඩක් මිල අඩු කරලා තමයි මේ මෙගා ඩීල් එක දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ මෙගා ඩීල් එකෙන් අපි කඩේකට ගිහලා බඩු ගන්නවට වැඩිය ගොඩක් අඩුවට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කවුරුත් දන්න 1111 සේල් එක කිව්වහම අපි කවුරුත් ආස රුපියල් 11 ඩීල් එක වාට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඒකට ගියාම අපිට මෙන්න මේ විදිහට තමයි අපේ 11 ඩීල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට ගියාම ඔයාලට මුඩින්ම බලා ගන්න පුළුවන් නොවැම්බර් 10 8යි PM. ඒ කියන්නේ රෑ 8ට පටන් ගන්නවා කියලා මේකේ කියලා තියෙනවා. ඉතින් මේ තියෙනවා රුපියල් 11ට රුපියල් 111ට රුපියල් 1111ට ඒ වගේම රුපියල් 11111ට. ඉතින් මේ ඊට පස්සේ add to cart now කියලා දීලා තියෙනවා. ඉතින් ඔන්න මේකේ තියෙන විශේෂත්වය මොකද්ද කිව්වොත් මේ ඔයාලට බලා ගන්න රුපියල් 11 ඩීල්. ඉතින් මේ රුපියල් 11ට ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සන වටින ටේබල් එකක් මෙතන තියෙනවා. ඒ වගේම විශේෂ දේ තමයි මෙන්න මේ විදිහේ බයිසිකල් එකක්. රුපියල් 39200ක් වටින බයිසිකල් එකක් රුපියල් 11ට වාට මේ පාර මිලදී ගන්න පුළුවන්. ඉතින් අර ටේබල් එක ගැන කතා කරොත් ඒකත් රුපියල් 24000ක් වටිනවා. ඉතින් මෙන්න මේ ටේබල් එකත් ඔයාලට රුපියල් 11කට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ තියෙන උඩ බලන්න පුළුවන් සීමෝ කියලා. ඉතින් මේකෙන් ගිහිල්ලා මේ 11ට තියෙන තව බඩු බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු පල්ලහට. ඉතින් එතකොට ආම ඊටත් වැඩිය ගොඩක් වටින දේවල් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට පාටි බොක්ස් එකක් තියෙනවා. ඉතින් මේකේ වෙළඳපොළ වෙන්න ඉතින් මේකේ ඇත්ත මිල රුපියල් 9500යි. ඉතින් ඔයාලට මේ ඔෆර් එක හරහා රුපියල් 111ට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ආවම ඔයාලට මෙතන ෂෙයා එකක් බලන්න පුළුවන්. ඒකත් 5490ක් වෙනවා. මේකත් ඔයාලට රුපියල් 111කට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් මෙතන වටින එකක් තියෙනවා. ෆෑන් එකක් තියෙනවා ගොඩක් වටින. ඉතින් මේක වෙළඳපොළ මිල රුපියල් 9200යි. ඔයාලට මේ ඔෆර් එකෙන් රුපියල් 111කට මේකත් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තවත් වටින දේවල් මේකේ තියෙනවා. ඉතින් ඔයාලට මේක සීමෝ ගිහිල්ලා ඔයාලට ඒ මොනවද කියලා බලන්න පුළුවන්. හරි ඊට පස්සේ පල්ලහට ආවම බලන්න පුළුවන් රුපියල් 1111ට තියෙන්නේ මොනවද කියලා. ඉතින් අපිට මේක උඩින්ම වැකුම් කියන එකක් බලා ගන්න පුළුවන්. ඒක රුපියල් 37650ක් වෙනවා. ඉතින් ඒකත් රුපියල් 1111කට වාට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් බාබකියු මැෂින් එකක් තියෙනවා. ඉතින් ඒකත් රුපියල් 1111ට මිලදී ගන්න පුළුවන්. ඉතින් වටිනම දේ වාට බලා ගන්න පුළුවන් නංගල් 32ක ස්මාර්ට් ටීවී එකක් තියෙනවා. ඉතින් මේක රුපියල් 35500ක් වටිනවා. මේකත් ඔයාලට රුපියල් 1111කට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තට ආවම අර මේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඉනිමකක් තියෙනවා. ඉතින් ඒකට රුපියල් 31000ක් වෙනවා. ඉතින් ඒකත් රුපියල් 1111කට වාට මිලදී ගන්න පුළුවන්. හරි ඊට පස්සේ හැමෝම ටාගට් කරන ඩීල් එක තමයි රුපියල් 11111 කියන ඩීල් එක. ඉතින් ඒක වාට මුලින් ඉඳන් ගොඩක් වටින භාණ්ඩ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම ඩයලොග් ආයතනයෙන් අලුතෙන්ම රිලීස් කරපු ෆෝන් එකත් ඔයාලට මේ ඔෆර් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මිල වෙනවා රුපියල් 38990ක්. ඉතින් මේක වාට රුපියල් 11111කට මේ ඩීල් එකෙන් වාට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ගොඩක් වටින හෑම් ෆ්‍රී එකක් තියෙනවා. ඉතින් මේක 15990ක් වෙනවා. ඉතින් මේකත් ඔයාලට 11111කට මිලදී ගන්න පුළුවන්. අබාන්ස් ආයතන ගොඩක් හොඳ ෆෑන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මිල වෙනවා රුපියල් 21249ක්. ඔයාලට මේකත් රුපියල් 11111කට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ පල්ලහටම බලන්න පුළුවන් තව වටිනම දේවල් තියෙනවා. ඉතින් මේ ෆෝන් එක හැම පාරකම වෙනවා. ඉතින් මේ පාරත් ඇවිල්ලා තියෙනවා මේකේ මිල රුපියල් 22990යි. ඉතින් ඔයාලට මේක භාගයට භාගයම මිල අඩුයි රුපියල් 11111කට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ස්මාර්ට් ටීවී දෙකක්ම බලා ගන්න පුළුවන්.
අඟල් 24 ඒ වගේම අඟල් 32. ඉතින් අඟල් 32 වෙනවා 35500ක්. ඒ වගේ අඟල් 24 එකත් 35000ක් වෙනවා. ඉතින් රුපියල් 500 වැඩි 32 එක. ඉතින් මේ දෙකේම මේ ඔෆර් එකේ මිල රුපියල් 11111යි වෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ 11 සේල් එකේ අපි කවුරුත් බලන් ඉන්න මේ රුපියල් 11 රුපියල් 111 රුපියල් 1111 රුපියල් 11111 ඔෆර් එකේ බඩු ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන සීමෝ එකෙන් ගිහිල්ලා මේකේ තියෙන තවත් බඩු බලා ගන්න පුළුවන්. හරි අපි දැන් කතා කරමු මේ රුපියල් 11ට කොහොමද මේ බයිසිකලයක් ටේබල් එකක් වගේ මිලදී ගන්න කියලා. ඉතින් ගොඩ දෙනෙක්ට අපි කලින් කතා කරමු 99 ඔෆර් එක ඒ වගේම 10 ඔෆර් එකේ මේ තත්පර ගාණක් ඇතුළේ තියෙන භාණ්ඩ මිලදී ගන්න බැරුව යනවා. ඉතින් මේකට මොකද්ද හේතුව වෙන්නේ? ඉතින් මේක උඩින්ම කියලා තියෙනවා නොවැම්බර් 10 හරියටම 8ට. ඒ කියන්නේ රෑ 8ට තමයි මේ ඔෆර් එක පටන් ගන්නෙ. එතකොට දැන් අපි 8යි 1ට. ඉතින් වැඩි ඕනේ හරියටම නොවැම්බර් 10 රෑ 8 වෙලා තප්පර 2ක් ගියොත් මේ ඔෆර් එක ඉවරයි. ඉතින් මේ ඔෆර් එක තප්පර එකක් කියන්නේ හරියටම තප්පර භාගයක් වගේ පුංචි කාලයක් තමයි මේ ඔෆර් එක තියෙන්නේ. ඉතින් කොහොමද මේ තප්පර භාගයක් ඇතුලේ අපි මේ වගේ භාණ්ඩයක් ඕඩර් කරගන්නේ? ඉතින් මේක අපි මෙතනින් සිලෙක්ට් කරලා එතනින් කාඩ් එක දීලා එහෙම බයි කරලා මේක කරන්න බෑ. ඉතින් එතකොට තේරෙනවාට තප්පර භාගේ කෑල්ලක්වත් හොයන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද අපි මේ රුපියල් 11ට තප්පර භාගයක් ඇතුළත මෙතනින් භාණ්ඩයක් ඕඩර් කරගන්නේ? හරි මම දැන් කරලා පෙන්නන්නම් කොහොමද තප්පර භාගයක් ඇතුළින් මෙතනින් භාණ්ඩයක් ඕඩර් කරගන්නේ කියලා. ඉතින් උදාහරණයක් විදිහට මම මෙතන තියෙන මේ ටේබල් එක මගේ කාඩ් එකට ඇඩ් කරගන්නවා. මේ විදිහට මම add to cart දෙනවා. ඊට පස්සේ මම මේ විදිහට කලර් එකක් සිලෙක්ට් කරගන්නවා white කලර් එක. ඊට පස්සේ add to cart දුන්නා. හරි දැන් ඉතින් add to cart successful කියලා වැල්ලා තියෙනවා. හරි මම දැන් රුපියල් 11 තියෙන එකෙන් ටේබල් එක ඕඩර් කරගත්තා. ඊට පස්සේ මම දැන් 111ට ආවා. ඉතින් මම මේකෙන් මේ ෆෑන් එක ඕඩර් කරගන්නවා. ඉතින් මම මේක add to cart දෙනවා. හරි ඉතින් ඒකත් add to cart දුන්නා. ඉතින් මම මෙන්න මේකත් add to cart දෙනවා. හරි මම දැන් මේ විදිහට තුනක් ඇඩ් කරගත්ත කාඩ් එකට. හරි මම මේ විදිහට කාඩ් එකට ඇවිල්ලා තිනවා. ඉතින් කාඩ් එකට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් කාඩ් එකට ඇඩ් කරගත්ත ඒවාට මේ විදිහට නිල් පාට ටික් එකක් වැල්ලා තියෙනවා. එතකොට දැන් මේකේ මිල රුපියල් 25406ක් නෙවෙන්නේ. ඉතින් මේකනේ මේ ඇත්ත මිල. ඉතින් මේකේ මිල අඩු වෙන්නේ නොවැම්බර් 10 රෑ 8ටනේ. හරියටම අපි දැන් 8 වෙනකොට දරාස් ඇප් එක ඕපන් කරලා එහෙම හරියන්නේ නැහැ. අපි 8 වෙනකම් මෙතනට වෙලා බලන් ඉන්න ඕනේ. හරියටම දැන් උඩ වගේ ෆෝන් එකේ වෙලා වැටෙනෝනේ. 8 වුණ ගමන් මෙන්න මේ විදිහට උඩට ඇද්ද රීෆ්‍රෙෂ් කරා. රීෆ්‍රෙෂ් කරපු ගමන් මේකේ මිල ටක් ගාලා ඩවුන් වෙනවා. ඉතින් ටක් ගාලා මේක චෙක් අවුට් දෙන්න. ඊට පස්සේ චෙක් අවුට් දීලා මේ විදිහට ටක් ගාලා ප්ලීස් ඕඩර් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට මේක ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක ඕඩර් කරගන්නේ. ඉතින් ඔයා මේක මේ කෑෂ් ඔෆ් ඩිලිවර් ඕඩර් කරගන්න. ඉතින් මේක කාඩ් එකෙන් ඕඩර් කරගන්න එපා. මොකද ඔයාට කලින් තව එක්කෙනෙක් ඕඩර් කරගත්තොත් ඔයාගේ කාඩ් එකේ තියෙන සල්ලි ටික තමයි කැපිලා යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකෙන් භාණ්ඩයක් ඕඩර් කරගන්න තියෙන්නේ. හරි ඉතින් ඔයා මේ try කරන්න කියලා එහෙම කරන්න යන්න එපා. මොකද එහෙම ඔයා ඕඩර් කරන්න කියලා pay කරේ නැහැ කියලා ඔයාගේ account එක බෑන්ඩ් වෙන්න යන්න පුළුවන්. ඉතින් 8 වෙනිදාට ඔයා මම දැන් කරපු විදිහට අනිවාර්යෙන් ටක් ගාලා ඕඩර් කරගන්න ඕනේ. ඔන්න මං ආයෙත් කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක බැලුවම ඔයාලට තව දවස් 5ක් ඉස්සරහට තියෙනවානේ. ඔයාලට රෙඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඔයා කරන්න ඕනේ මේ දවස් 5 ඇතුළත ඔයාගේ කාඩ් එකට මේ බට් ටික ඇඩ් කරලා තියාගන්න. හරියට නොවැම්බර් 10 වෙනිදා 8 වෙන්න කලින් ඔයා ඩරාසගේ කාඩ් එකට ගිහිල්ලා මේක රීෆ්‍රෙෂ් කරන්න බලන් ඉන්න ඕනේ. ඇඟිල්ලෙන් තියාගෙන ඉන්න මේක රීෆ්‍රෙෂ් කරන්න. ඊට පස්සේ හරියටම ෆෝන් එක උඩින් ටක් ගාලා 8 වෙනකොටම ටක් ගාලා රීෆ්‍රෙෂ් කරා බලලා තියෙනවා ප්ලීස් ඕඩර් කියලා. ඔයා ප්ලීස් ඕඩර් කරගන්න කෑෂ් ඔෆ් ඩිලිවර් අනිවාර්යෙන් දාන්න ඕනේ. මොකද ඔයාගේ ගාණ අඩු වුණේ නැත්නම් ඔයාගේ ලොකු ගාණක ඕඩර් ටිකක් තමයි එන්නේ. ඉතින් ඒක ඔයාලට සමහර විට ගෙවා ගන්නත් බැරි වෙන්න පුළුවන්. ඉතින් කෑෂ් ඔෆ් ඩිලිවර් ඕඩර් කරොත් ඔයාලට ඕඩර් එක කැන්සල් කරලා දාන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ওই විදිහට තමයි මේකෙන් ඕඩර් කරගන්නේ. ඉතින් මේක ස්කෑම් එකක් එහෙම නෙමෙයි. මේකෙන් ඕඩර් කරගන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මේකෙන් බඩුවක් ඕඩර් කරන්න අපිට ගොඩක් හොඳ ස්පීඩ් ඉන්ටර්නෙට් එකක් තියෙන්න ඕනි. ඒ වගේම ෆෝන් එක පොඩ්ඩක්වත් හිර වෙන්න බෑ. මේකේ ලැග් එකක්වත් ඉන්ටර්නෙට් ස්ලෝ එකක්වත් තිබ්බොත් අපිට මේකෙන් භාණ්ඩයක් ඕඩර් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සාධක දෙක සම්පූර්ණ කරගන්න පුළුවන් නම් අපිට අනිවාර්යෙන් මේකෙන් රුපියල් 11ට භාණ්ඩයක් ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. අපිට 8 වෙනකොට මේක රීෆ්‍රෙෂ් කරලා ඕඩර් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි කාඩ් එකකට ඇඩ් කරලා තියෙන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් ඔයාලට මම කාඩ් එකට ගිහිල්ලා පෙන්නන්නම්. ඔයා මේ ඕඩර් කරන්න යනකොට අපේ දැන් මම මේ මෙතන තියෙන ට්‍රයිපෝඩ් එක මම මේකට චෙක් අවුට් දෙනවා. මෙතන දැන් තියෙනවානේ මේ ඇඩ්‍රස් එක. මෙන්න මේ ඇඩ්‍රස් එක ඔයාලා ඇඩ් කරලා තියාගන්න ඕනේ. ඉතින් මේක ඕඩර් කරන වෙලාවට ඇඩ්‍රස් එක ඇඩ් කරන්න බෑ. ඉතින් ඔයා ඇඩ්‍රස් එක ඇඩ් කරලා නැත්නම් ඔයාලට බලාගන්න පුළුවන් පල්ලා account කියලා එකක් තියෙනවා. ඉතින් මේක උඩ ක්ලික් කරාම වාට මෙතන තියෙනවා මෙන්න setting icon එක.
මේකට ගියාම ඇඩ්‍රස් බුක් කියලා එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේක ක්ලික් කළාම ඇඩ් ඇඩ්‍රස් දෙන්න. ඊට පස්සේ ඇඩ් ඇඩ්‍රස් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට වගේ ඇඩ්‍රස් එක ෆිල් කරන්න එනවා. ඊට පස්සේ මෙතන සේව් දාලා තියාගන්න. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක එතන කෙලින්ම එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇඩ්‍රස් එක දාගෙන තියාගන්නේ. ඉතින් ඔයාට ඒ වෙලාවට මේකේ ඇඩ්‍රස් එකක් දාලා ඕඩර් කරගන්න එහෙම බෑ. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ 11 සේල් එකෙන් භාණ්ඩයක් ඕඩර් කරගන්න තියෙන්නේ. ඉතින් හැමෝටම සුබ පතනවා අනිවාර්යෙන් මේ 11 සේල් එකෙන් භාණ්ඩයක් අඩුවට මිලදී ගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක. ඉතින් ඔයා වීඩියෝ එක බලලා අනිවාර්යෙන් මේ රුපියල් 11ට මේ ඔෆර් එකෙන් භාණ්ඩයක් මිලදී ගන්න. ඉතින් මම කියපු දේවල් ඒ විදිහටම කරොත් ඔයාට අනිවාර්යෙන් රුපියල් 11ට මේ භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් යටින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා කලින් 99 සේල් එකේ 10 සේල් එකේ මෙන්න මේ වගේ සේල් වලින් ඔයා අඩුවට භාණ්ඩ මිලදී ගත්තා නම් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මිලදී ගන්න බැරි වුණ අයත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මම කලින් කියපු විදිහට දරස් ඇප් එකකින් කොහොමද අපි මුදලක් උපයන්නේ ඒ වගේ මේ වගේ වටින වීඩියෝ බලන්නත් මේ channel එක subscribe කරලා නැත්නම් ඔයා මේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ වටින වීඩියෝ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකක රුචි ටෙක් YouTube channel එකේ හමු වෙමු.